දැක්කම දැන් මේ රටේ මිනිස්සුන්ගේ හැසිරීම පවා දැන් මම දැක්කා. මම කවදාවත් පන්ති කාමරයක් තුල ගුරු විවේචනය කරන්නේ නැහැ. අපිට වෙන විෂය මාලා විශේෂයෙන්ම ගණිත විද්‍යා කියන සමහර ගුරුවරු අපේ ආර්ට්ස් විෂයට පුදුමාකාර විදිහට ඉතාම විශේෂම කොමර්ස් මම දැක්ක එක්තරා කොමර්ස් ගුරුවරයෙක් මම යාව පෞද්ගලිකව දන්නවා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැහැ. විශ්වවිද්‍යාලයක් පැත්ත පළාතේ ගිහින් නැහැ. අඩු ගන්න විශ්වවිද්‍යාලයක් දැකලාවත් නැහැ මනුස්සයා. කැම්පස් වල ආතල් කියවනවා එයා. එයා ගැන කියන්න ගත්තොත් ඉතින් ආයේ කරුණු නැහැ. හරිද? එයා විශ්වවිද්‍යාලයක් පැත්ත පළාතේ පය ගහලවත් නැහැ. මේ ඕනනම් මුල ඉඳන් මම එයා ගැන විස්තරය කියන්නම්. දැන් ඉතින් ඔය සාමාන්‍යයෙන් මේ වෘත්තියේ හැටිනේ රවට ගන්න පුළුවන් කට දෙනවනම් ඉතින් මම දැක්ක මේ විශේෂම ඉතිහාස විෂයට නන්නත්තර වෙන්න ගහනවා. ඒ වගේ මිනිස්සු ඉන්නවා. අපි නම් ඒවට වචනයක් මම නම් ඒ වචනයක්වත් කියන්නේ නැහැ කිසි කෙනෙකුට ඒවට වැඩක් නැහැ. නමුත් සමස්තයක් විදිහට ගත්තම මම දැක්කා අර මාටි වික්‍රමසිංහ මහත්තයාව පවා විවේචනය කරලා දිනවා මොකෙද්ද කියලා ඒ වගේ දෙයකින් අපි හැමදාම අපේ පන්ති දරුවන්ට කියන්නේ මේ රටක සංස්කෘතියක් තියෙන රට ගොඩනගා ගන්න. මම දැක්ක මේ දවස්වල භික්ෂුන් වහන්සේලා සඳහා පුදුමාකාර විදිහට පහර දීම් ඒ කියන්නේ මේ වචන වාග් ප්‍රහාර ඒවා හරි කැතයි. ඔය වෙනත් ආගම් වල ඒවා නැහැ. කතෝලිකයෙක්ගෙන් අහලා බලන්න, ඉස්ලාම් මිනිස්සුකින් අහලා බලන්න, ඒ වගේ වැඩ කරන්නේ නැහැ. හරි, ඒකේ වැරදි ඇති. ඕන කෙනෙක් වැරදි කරනවා. ඒවා කතා කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒවා ඕන දෙයක් වෙද්දී තමන්ගේ පටු අරමුණු දෙසා මිනිස්සුන්ට එක කමන්න එකයි එකක් පැත්තකින් තියෙනවා. දැන් මාර්ටින් වික්‍රමසිංහ වගේ කෙනෙකුට මම දැක්කා කියනවා මම ඔයගොල්ලන්ට කියන්නේ කපන්නේ ඕන දෙයක් කියා ගන්න දෙන්න. අපි යම් කිසි කෙනෙක් විවේචනය කරන ඔහුට වඩා දැනුමක් අපිට තියෙන්න ඕනේ. අපි සමාජවාදයේ විවේචනය කරනවා සමාජවාදීන්ට වඩා සමාජවාදය ගැන අපි කියවලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි නිහඬව යක්. මොකද මේ ලෝකේ එක විෂය මාලාවක් හෝ එහෙම හිතන් ඉන්නවා. මේ ගණිත විද්‍යා කරන සමහර ගුරු හිතගෙන මේ අනිත් විෂයන්දී ඒවා ළමයි මේ සල්ලි ගැනීම සඳහා මේ ළමයිගේ ඔළුව හදන ඒවා. මේවා ඇවිල්ලා ඔලු කන සොම්බි වැඩ. එහෙම එකක් නැහැ. නැටුම් කරන ළමයාත් අපිට වැදගත් වෙනවා. කාර්මික විද්‍යාලයෙන් දරුවත් වැදගත් වෙනවා. ඉස්කෝලේ යන්නේ නැතුව වෙන ව්‍යාපාරයක් කරලා දිනු වෙච්ච මනුස්සයත් අපිට වැදගත් වෙනවා. මානවවාදය කියන්නේ ඒක. ඒක තමයි අපි විය යුත්තේ. ඉතින් අපි එතනට හැදෙමු. ඕන කෙනෙකුට ඕන දෙයක් කියාගමු. හැබැයි මතක තියාගන්න කිසි කෙනෙක්ව අනවශ්‍ය විදිහට කියන්නේ යාළ ක්‍රියාවලියක් අපිට විවේචනය කරන්න පුළුවන්. නමුත් මිනිස්යාට නිර්දය ලෙස ඒ ප්‍රහාර එල්ල කිරීම ඒවා හරි කැත වැඩ. ඉතින් ඒ නිසා අපි පන්ති කාමරේ කවදාවත් දැන් අවුරුදු මම හිතන උගල අවුරුදු දෙකකට ආසන කාලයක් මගේ තේ ඉඳලා තියෙනවා. දැකලා ඇති කිසිදාක කිසිම දෙයක් අපි විවේචනය කරන්නේ නැහැ. දේශපාලන මත අපිට තියෙනවා. නමුත් අපි කරන්නේ ඉතින් හොඳයි. ඒතර දරුවන්ට ගුරුවරු කියන්නේ එම වෙන්න ඕනේ නේ. දරුවෝත් ඕගොල්ලෝ තමයි නේද ඉක්මනින්ම තව ටික දවසේ විශ්වවිද්‍යාලෙ ඉන්න අහිංසක දරුපැට ඕගොල්ලෝ ඉතින් මේ රට මේ ලෝකේ ඔබට බාරයි වැඩ කරන් යන්න මහන්සි වෙන්න මම දන්නේ මම විශ්වාස කරන්නේ නැහැ සමහරවල් දෙවියෝ. නමුත් මම විශ්වාස කරන සබහාදහමාන දෙවියෝ හරි ඉන්නවා නම් ඔබට පිට වෙයි. හරිද? ඔබ වැඩ කරන්න නේ. එස ජාතිගේ මහලේකම් දක්වා පවා ඔබේ ගමන ඔබට යන්න පුළුවන්. හරි. ඒකත් ඊටාම වැදගත් කාරණාවක්. ඉතින් දෙමෝපියන්ට ආදරය කරන්න නේද පරිසරයට ගහකොළට සතා සීපාවට ආදරය කරන්න ඒක තමයි හරිම ලස්සන වැඩේ නේද ලස්සනට ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරගෙන දැන් ඉතින් නිදි මරන්න තියෙන කාලය